මේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා හදපු ආණ්ඩුව මූලික අරමුණු කීපයක් සඳහා හදපු ආණ්ඩුවක්. මේ පක්ෂ දෙකට සදාකාලිකව එකට ඉන්නත් බෑ, ඉන්න හොඳත් නෑ. රටක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන පක්ෂ දෙක දෙපැත්තේ තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට ගුණදායකයි. එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප හැටියට මතුවෙන්නේ එක්ක අන්ත ජාතිවාදී, එහෙම නැත්නම් අන්ත ත්‍රස්තවාදී, සන්නද්ධ කල්ලි. ඒ නිසා රටක බොහොම ශක්තිමත් ප්‍රජාතන්ත්‍ර පක්ෂ දෙකක් දෙපැත්තේ තියෙනවා. අද අපි එකට එකතු වෙලා ඉන්නේ කාලයක් තිස්සේ අපිට කරගන්න බැරිච්ච දේවල් කරන්න. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්න, අලුත් ඡන්ද ක්‍රමයකට යන්න. අපි විශාල කරදරයකට වැටිච්ච ජිනීවා ප්‍රශ්නෙන් සම්පූර්ණයෙන්ම මේ රට ගලව ගන්න දැන් ඒවා කෙරීගෙන යනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි අපිට එකතු වෙන ප්‍රගතිශීලී පක්ෂත් එක්ක අපේම ආණ්ඩුවක් හදන්න අපි අපේ රට, අපේ පක්ෂය, අපේ ආසන සංවිධානය කිරීම සඳහා අපි කැප වෙන්න ඕන. ඒ සඳහා අපේ පක්ෂයත් එක්ක දැනට ඉන්න, අපේ පක්ෂයත් එක්ක දැනට නැති ඒත් අපි කෙරේ විශ්වාසයෙන් එකතු වෙන්න කැමති මේ සියලු දෙනා එකට එකතු කරගෙන අපි මේ ආසනයේ බොහොම සංවිධානාත්මක පක්ෂ බල මණ්ඩලයක් හදලා ඒක හරහා මේ ආසනයේ මෙහෙවන්න ඕන.